කොහමද ඉතින් අපේ අතිගරු ලාල් කාන්ත ඇමතිතුමාගේ කතාවක් තමයි අපි මුලින්ම බලන්න යන්නේ. මම පොඩ්ඩක් ඒ කතාව පළමුවෙන්ම කියන්නම්. එතුමා කිව්ව කතාව. දැන් විපක්ෂයට ආපදාවක් ඇති වෙච්ච වෙලාවට කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා ඉගෙන ගන්න ඕනේ නම් දැනගන්න ඕනේ නම් අපි විපක්ෂයේ ඉන්න කාලේ ආපදාවක් ආපු වෙලාවට වැඩ කරලා තියෙන්නේ කොහොමද කියලා ස්ටඩි කරන්න කියලා පොඩ්ඩක් ඒගොල්ලන්ට කියන්න ඕනේ. කොහොමද ඒගොල්ලෝ ඒ කාලේ වැඩ කරපු විදිය මේ අපිට වැඩිය හොඳට මේ රටේ ජනතාව දන්නවා. විශේෂයට ආපදාවක් ඇති වෙච්ච වෙලාවට කොහොමද කටයුතු කරන්න ඕන කියලා ඉගෙන ගන්න ඕන නම් දැනගන්න ඕන නම් අපි විපක්ෂයේ ඉන්න කාලේ ආපදාවක් ආපු වෙලාවට වැඩ කරලා තින්නේ කොහොමද කියලා පොඩ්ඩක් ස්ටඩි කරන්න කියලා ඒගොල්ලන්ට කියන්න ඕනේ. හරි නාටකමයි පින්වේ මහත්තයෝ. හරිද? ලාල් කාන්ත ඇමතිතුමා මේ අපි පොඩ්ඩක් ඒ පිළිබඳව දැන් ස්ටඩි කරමු. ඇත්තටම මේ ලාල් කාන්ත ඇමතිතුමා ඔබතුමාලා ඒ කියන්නේ JVP එක විපක්ෂයේ ඉද්දි මොනවද කරේ ඇත්තටම? අපි මුලින්ම මේ වීඩියෝ පට ටික නරඹලයිමු. ගම් වතුර ඇති වෙලා තිබෙන නායයන් ස්වභාවික විපත් කියලා කිව්වට මේක ස්වභාවික විපත් නෙවෙයි. පසුගිය කාලේ පුරාවටම පැවති පාලනයන් සහ පාලකයන් තමගේ දේශපාලන උවමනාව වෙනුවෙන් තමගේ කෑදර බල උවමනාවන් වෙනුවෙන් තමගේ කෑදර ලාභ උවමනාවන් වෙනුවෙන් ගනු ලැබූ ඉතාමත් වැරදි සාගත පරිසර විරෝධී ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල තමයි අද මේ භුක්ති විඳින්න තිබෙන්නේ. මෙවැනි විශාල පිරිසක් අවතන් වෙන්නත් සමහර වාර්තාවල පළවෙනි විදිහට 10 දිනකට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට මිය ගොස් තිබෙනවා. එimhe මිය යන්නත් අවශ්‍ය නැහැ. මොකද මේ ගම් වතුර එක පැත්තකින් වැස්ස ස්වභාවිකයි තමයි. හැබැයි අනතුරු ස්වභාවික නැහැ. අනතුරු නිර්මාණය වුණේ අපි දීර්ඝ කාලයක් අනුගමනය කරලාද වැරදි සංවර්ධනවල ප්‍රතිඵල තමයි අද වර්තමාන පරම්පරාව මේ භුක්ති විඳින්න තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ලෝකේ විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව විසින් මෙවැනි අනතුරක් කල්තියා අඳුරගෙන මොන ප්‍රදේශවලට වැඩිපුර වැස්ස පතිත වෙන්නේ මොන ප්‍රදේශවලද වැඩිපුර ගම් වතුර ඇතිවීමට තරජනය තිබෙන්නේ මේ පිළිබඳ ඕනතරම් දත්ත තොරතුරු එක්රැස් කර ගැනීමට සමත් වෙන තාක්ෂණයක් දිනු වෙලා තිබෙනවා. හැබැයි තාමත් නිසි පරිදි අපි මේ තාක්ෂණය උපයෝග කරගන්න අසමත් වී තිබෙනවා. අහස දිහා බලලා වහින්ද වගේ කියන එක වැස්සට පස්සේ ගොඩක් වැස්ස වගේ කියන තත්වයකට අපේ රටපත් වී තිබෙනවා. නිසා මේ ස්වභාවික වැස්සෙන් මේ ඇති වී තිබෙන විපත ඒ ස්වභාවික විපතක් නෙවෙයි. එය අපේ රටේ මෙතෙක් කල අනුගමනය කළද ප්‍රතිපත්තීන් වල විපතක් හැටියට තමයි මේක තිබෙන්නේ. ඒ නිසා මේනුත් අපිට ඇනලා කියන්නේ අඬ ගහලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. මේ රට වෙනස් කළ යුතුයි කියන කරුණ තමයි. මොකද නරි නාටක ටික මේගොල්ලෝ විපක්ෂයේ ඉද්දි පෙන්නපු මේ නරි නාටක කියලා වැඩක් නැහැ. ටොප් බඩු ටිකක් කියන්න තමයි තියෙන්නේ. දැන් ඒවා මතක නේද වර්තමාන බලයේ ඉන්නේ මේගොල්ලෝ. දැන් මම එතකොට ඔබතුමාලාගෙන් අහන්නේ මේ වර්තමානයේ ඉන්න විපක්ෂයත් ඕගොල්ලෝ ඒ කාලේ කරා වගේ නරි නාටකමද පෙන්වන්න ඕනේ. හරිද? දැන් මේ අපේ වර්තමානයේ ඉන්න විපක්ෂයේ වැදගත් විදියට ඒගොල්ලෝගේ කාර්යභාරය කරනවා විපක්ෂයට වෙලා සම්මේ අපේ රටේ ජනතාවත් එක්ක ආණ්ඩුව නම් ජනතාවත් එක්ක ඉන්නවා කියලා මම නම් දැක්කේ නෑ. බොරු කියන්න ඕනේ නෑනේ. ඕගොල්ලෝ ඒ කාලේ හැසිරිච්ච විදිය අන්තිම සවුත්තුයි. JVP එක ඒ කාලේ හැසිරුනේ අන්තිම සවුත්තු විදියට. හරිද? විපතක් වෙච්ච වෙලාවේ ඔබතුමාලා ඒ කාලේ දේශපාලනීකරණය කරන්න ගිය එතන. මතක ඇතිනේ ගම් වතුරක් ආවම හරිද? සුලි සුලඟක් ආවම වැස්සක් ආවම හරිද? මේ වීඩියෝ පට තියෙනවා. ඔබතුමාලා ඒ කාලේ කියපු කතාවල ලස්සන. හරිද? ඔබතුමාලාගේ අතිගරු ජනාධිපතිතුමා කිව්ව කතාවලුත් තියෙනවා මේ කාලේ ලස්සන. හරිද? හොඳ කතා තියෙනවා. ඉතින් ඒ කාලේ ඔබතුමාලා කිව්ව අපි ඒ ගැන දැන් ඉතින් ඇදලා වැඩක් නැහැ අතීතේනේ නේද? නමුත් ඔබතුමාලා කියනවනේ ඔබතුමාලා ගැන ස්ටඩි කරන්න කියලා විපක්ෂයේදී ඒකයි මං කිව්වේ. හරිද? ඔබතුමා මන් දන්නේ මොන හරි මේ මොහොතේ මත් වෙන්නවත් වැඩිලා හිටියද කියලා නැත්නම් එහෙම කතාවක් කියයි ඔබතුමාලා විපක්ෂෙද්දී කරපු වැඩ මුළු රටම දන්නවනේ නටපු නාටකම් ටික. හරිද? දැන් අපි මේ විපක්ෂයේ ඔබතුමාත් එක්කම නෙමෙයි අපි සුනිල් හඳුන්හෙට්ටි මහත්තයා හිටියේ. එතුමා මේ ළඟකදී මේ විපතක් පස්සේ හරිද හෙලිකොප්ටරේ මෙහෙම ගුඩු ගාලා ගිහිල්ලා මඩ කලපුවේ බාලා මඩ කලපුවේ මල් වතුයක් වෙනවා. යට වෙන ප්‍රදේශයක් මල් වතුවේ හරහා එන විශාල ජනදායිතාවක් තියෙනවා. දැනට පාරවල් අවහිර වෙලා තියෙන්නේ. ෂෝක් අමාත්‍යවරේ. හරිද? මං හිතන්නේ මෙතුමාට දෙන්න ඕනේ මේ වාරි මාර්ග අමාත්‍යාංශේ. හරිද? එහෙම දුන්නොත් මේ ඉතිහාසයේ ඉඳපු හොඳම වාරි මාර්ග අමාත්‍යවරයා සුනිල් හඳුන්හෙට්ටි මහත්තයා බවට තහවුරු වන නියතයි. මොකද මල් වතුරයක් මඩ කලපුවට ගෙනවා කියන්නේ සෙල්ලම් පහසු කාර්යයක් නෙමෙයි. හරිද? දැන් හිටානින්ද නිල් වලාංගක කොහෙන්ක මේ මුහුදට වැටෙයිද දන්නේ නැහැ. හරිද? it's a big question මං කියන්නේ. කමක් නැහැ ඉතින්. හරිද? ඔයගොල්ලෝගේ ආසාව. ඉතින් අපිත් ඒවා ඔහේ ආසාවෙන් බලාගෙන ඉන්න අපේ ලේ පිරිසුදු වෙනවනේ. හරිද? දැන් මේ සුනිල් හඳුන්හෙට්ටි මහත්තයා හෙලිකොප්ටරෙන් ගියපු කතාවට අපි හෙලිකොප්ටරෙන් ගියා කිව්වොත් ඩෝබිලා මට බනි. හරිද? අපි කියමු සුනිල් හඳුන්හෙට්ටි මහත්තයා ගුඩු ගාලා සහන යාත්‍රාවේ ගිහිල්ලා මඩ කලපුවේ බෑවා කියලා. සහන යාත්‍රාවේ. හරිද?
අච්චර මිනිස්සු විපතටපත් වෙලා ඉදි හෙලිකොප්ටරයක් යවා ගන්න බැරුව හිටියා ආණ්ඩුව. මෙතුමා ගුඩු 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 වල ගිහලා සහන යාත්‍රාවේ බැලලා මඩ කලපුවේ මල් වතුයක් හෙව්වා. හරිම සතුටුයි සන්තෝසයි. කොච්චර බුද්ධිමත්ද. ෂොක්. සුපිරි. අපි තව ස්ටඩි කරමු. කුමාරි අපේ ඇමතිතුමා මල් වතුයත් මඩ කලපුවට ගෙනාපු එක ගැන මට හිතේ සතුටක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් ආචාර කරනවා. වර්තමානයේ මෙතුමා මේ හෙලිකොප්ටරේ ගුඩු ගුඩු ගාලා ගියා මඩ කලපුවේ බෑවා. සෝරි. මේ හෙලිකොප්ටරේ නෙමෙයි සහන යාත්‍රාව. මොකද ඩෝබිලා මට බයි ඊට පස්සේ මේ හෙලිකොප්ටර් වල ගියේ නෑ කියලා අපේ ඇමතිතුමාලා. හරිද? නමුත් මෙතුමා විපක්ෂයේ ඉදි කිව්ව කතා ටිකක් තමයි මේ. අපේ පුළුවන් හැටියට විතරයි හොඳේ. අල්පලා ඔව්. ආණ්ඩුවේ කට්ටිය උඩින් ගිහලා යන විතරනේ. ඉන්නේ නැහැ. කොහොමද ඒක? මොකද්ද කියන්නේ? දැන් ඉතින් අපේ පුළුවන් හැටියට විතරයි හොඳේ. ආණ්ඩුවේ කට්ටිය උඩින් යනවා විතරනේ. බිමින් යන්නේ නැහනේ. අම්මපා ඉතින් මට කියන්න වචනක් නැහැ ඔබතුමාට. මම අප්පුඩියක් දීලා ගරු කරන ඔබතුමා ඊට පස්සේ තව තියෙනවා පොඩ්ඩක් ඉන්න මේ අපි තව වීඩියෝ පටයක් තියෙන එක බලන්න. රටේ ජනතාව දැන් ඔය උඩින් යන කට්ටිය ගන්නකො. මම විශේෂයෙන් මම කියන්නේ දැන් අපි නම් උඩින් යන්නෙත් නැහැ උඩ පේන්නෙත් නැහැ. මේ දෙරණේ වගේ මේ වගේ ඇවිල්ලා දැන් මෙතන මේ කතා කරපු දේවල් වල ප්‍රවෘත්ති වලට පෙන්නන්නේ නැහනේ. ආකලාට අපේ ගම්වල මිනිස්සු මේ දවස්වල හෙලිකොප්ටරයක් යනකොට කුණුහරුපෙන් බයිනෝ අපිත් එක්ක ඉඳගෙන. ඔන්න යනවා කියනවා. ඊට වඩා හොඳයි නොගිහින් ඉන්නවනම් මොකද අපේ ගම්වල නම් මාතර පැත්තේ හෙලිකොප්ටරෙන් යන්නේ කවුද කියලා මේ නොදැක්කත් පහල ඉන්න අය දන්නෝ. පහල අපිත් එක්ක ඉන්න අය අපිත් එක්ක කන්න බොන්න නැතුව මේ බේත් ටික නැතුව පෙනඩෝල් පෙත්තක් නැතුව ඉන්න අය දන්න උඩ යන්නේ කවුද කියලා. ඉතින් ඔය යන්නේ අහවලා කියලා නොබල කියනවා. අම්මපා ඉතින් නේද? දැන් නම් මම මුකුත්ම කියන්නේ ඔබතුමාට. හරිද? ඔබතුමා තමයි මෙතන ඉන්න සුපිරිම චරිතේ. අදවතේ ඉන්නේ. දැන් බලන්න අපේ අතිගරු ජනාධිපතිතුමා, අපේ සුනිල් හඳුන්හෙට්ටිය අමාත්‍යවරයා, ඊට පස්සේ අපේ ලාල්කාන්ත අමාත්‍යවරයා. ඇත්තටම මාර ආදරෙයි ඔයගොල්ලොන්ට කියලා වැඩක් නෑ. සුපිරිය මේ හදවතේ ඉන්න ඔබතුමාලා වගේ. හරිද? ඒ තරම් මම ඔබතුමාලට ඒ කාලේ අඩේ ඒක මම දන්නේ ඔයගොල්ලන්ට මොකද මේ JVP එකේ ඉන්න හැමෝටම ඒ කාලේ කියපු දේවල් කරපු දේවල් අමතක වෙලාද හැසිරෙන්නේ. මෙහෙමයි දැන් අපේ ලාල්කාන්ත අමාත්‍යවරයා කිව්වනේ ඒගොල්ලෝ කියන්නේ ස්ටඩි කරන්න කියලා. ඒගොල්ලෝගේ විපක්ෂයේ ඉදි කරපු විදි. හරිද? ඕක ස්ටඩි කරලා අපේ විපක්ෂයත් ඔහොම කරන්න කියොත් ඔබතුමාලට යන්නේ නමන් නැති වෙයි. බඩු බනිස්. අනේ මං දැන්වත් ඉල්ලන්නේ මහත්තයෝ ඔය බොරුව නවත්තන්න. කොච්චර කල් කියලා ඔය බොරුව ඉදිරියට ගෙනියන්නද? මේ රටේ ජනතාව කොච්චර කල් අන්දන්න බලාගෙන ඉන්නවද? ඕගොල්ලෝ වර්තමානයේ හෙලිකොප්ටරෙන් යන්න හොඳයි. ඕගොල්ලෝ විපක්ෂයේ ඉදි කිව්ව කතා ටික බලන්නකො. හරිද? ඒවා මතක නැද්ද? මං එතකොට අපේ ලාල්කාන්ත අමාත්‍යවරයාගෙන් අහන්නේ ඔබතුමාලා ඒ කාලේ විපක්ෂයේ ඉදි නටපු නරි නාටක දැන් ඉන්න විපක්ෂයන් නටනවා දැක්කද කොහේ හරි? කොහෙවත් දැක්කේ නැහැ. කොහෙවත් අපේ විපක්ෂයේ වර්තමානයේ ඉන්න නරි නාටක නැටුවේ. ඕගොල්ලෝ නම් බලන්න තිබ්බා කොළඹ මෙහෙම බෝට් උස්සගෙන ඉඳි. හරිද? මතකනේ කොවිඩ් කාලේ. හරිද? මේ ගෝලීය වාපු අසංගතයක්. හරිද? ගෝලීය වාපු අසංගතයකට ශ්‍රී ලංකාවත් ගොදුරුණා. හරිද? මොකද්ද කරේ? පඩි වැඩි කරන්න. හරිද? ඊට පස්සේ තව මොකද්ද? රට අරපන් රට වහපන්. හරිද? මෙහෙම බෝඩ් දුස්සගෙන. හරිද? වට එවන වේස විනිමය එක මාසයක් නතර කරන්න එයාට තීරණය ගන්න පුළුවන්. එයාට තීරණය ගන්න පුළුවන් මේ ලංකාවේ ඉන්න තමන්ගේ දරු පවුල් මොනවා හරි කාලා කොහොම හරි ඉන්න අපි මාසයක් ලංකාවට විදේශ විනිමය වන්නේ නැහැ. අපි මාස දෙකක් විදේශ විනිමය වන්නේ නැහැ කියලා. මාස 3ක් විදේශ විනිමය වන්නේ නැහැ කියලා තීරණයක් අරගෙන ආණ්ඩුවට මට්ටු කරන්නත් එයාට පුළුවන්. ඔබතුමාලා ඒ කාලේ විපක්ෂයේ හැසිරිච්ච විදිහ අපි හොඳට දන්නවා. හරිද? ඒ ගැන අමුතුවෙන් ආයේ අපිට මේ කට්ටියට කියලා දෙන්න ඕනේ මේ රටේ ජනතාවක් දන්නවා JVP එකේ අතීතම හැසිරීම පිළිබඳව. හරිද? විපක්ෂයක් නෙමෙයි මොන පක්ෂයක්වත් වැඩක් නැහැ. ඔබතුමාලාගේ හැසිරීම පිළිබඳව මුළු රටම දන්නවා. හරිද? වර්තමානයේ නම් මට කියන්න තියෙන්නේ ඔබතුමාලාගේ හැසිරීම හරිම වැඩක් නැහැ. වැඩක් නැහැ. හරිද? මම දෙන එකම උත්තරේ වැඩක් නැහැ. ඕගොල්ලොන්ට කිව්වට ඕගොල්ලෝ හැදෙන්නෙත් නැහැ. ඕගොල්ලොන්ට ඒ කාලේ කියපු කතා මතකත් නැහැ. හරිද? ජනතාවට දීපු පොරොන්දු මතකත් නැහැ. මුකුත් මතක නැහැ. කියපු කතා මතකත් නැහැ. කරපු වැඩකුත් ඇත්තේ නැහැ. රිලව් ගණන් කරපු එක විතර අන්තිමට. රිලව් ගණන් කරපු එකේ ප්‍රතිඵලයක් නැහැ වර්තමානයේ. මොකක්ද මේ මුදල් වල වියදම් කරලා කරේ? ඒකේ ප්‍රතිඵලයකෝ අර මේ කැප් ගෙන්නන්නේ නෙවෙයි කැප් ගෙන්නන්න යන එක නවත්තලා මේ මොහොතේ මේ අපේ ජනතාව විපතටපත් වෙලා ඉන්නේ. විපතටපත් වූ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න මේ මුදල් වැය කරන්න කියන ඉල්ලීම මම කරනවා. හරිද? ඉතින් ඕගොල්ලෝ ඒකවත් කරන්නේ නැතුව හරිද? නිකන් තව හරිද? තව කෙබර කියනවා. හරිද? මේ කෙබර කියන එක නවත්තන්න මහත්තයෝ. හරිද? මේ සියලුම දේවල් නවත්තලා ඕගොල්ලෝ කරන හොඳ වැඩවලට අපි මේ සහයෝගය දක්වන්න මම අදත් කියනවා අවසානයේට
ජනතාවට සවන් දෙන ආණ්ඩු දීර්ඝ කාලයක් පවතින අතර ජනතාවට සවන් නොදෙන ආණ්ඩු ඊටාම කෙටි කාලයක් පවතින්නේ කියන ගම මම මේ වැඩසටහන අවසන් කරනවා. බුදු සරණයි.